ආයේ අපිට AliExpress එකෙන් නම් ඕඩර්ස් දාන්න වෙන්නේ. ඇයි මං එහෙම කියන්නේ? අපි වීඩියෝ එකකට ගිහින් කතා කරමු AI කියලා. ඉතින් ඔයාලට මතක ඇති මීට මාස කීපයකට කලින් AliExpress එකේ අපි දාපු ඕඩර්ස් ටික දවසක් ලංකාවට එන්නේ නැතුව නතර වෙලා තිබ්බා. ඒ ටැක්ස් ප්‍රශ්නයක් හින්දා. කොහොම හරි ඒ ටැක්ස් ප්‍රශ්නේ ටික දවසක निराකරණය වෙලා අපිට අපි දාපු ප්‍රොඩක්ට්ස් ටික රිලීස් වුණා. හැබැයි අපිට AliExpress site එකේ සමහර ප්‍රොඩක්ට්ස් ලංකාවට ගෙන්නන්න බැරි තත්ත්වයක් තිබ්බා සහ ගෙන්නන්න පුළුවන් ඒවාත් ප්‍රයිස් වැඩි වෙලා තිබ්බා. සහ ෆ්‍රී shipping ඉස්සර දුන්නේ 2000 ගානකට වැඩි වුණාම ෆ්‍රී shipping හම්බුණා. දැන් 3000 ගානකට වගේ වැඩි වෙන්න ඕනේ ෆ්‍රී shipping ගන්න. කොහොම හරි එහෙම තිබ්බ එක දැන් මේ අන්තිමට AliExpress එකේ ආපු අප්ඩේට් එකකින් හින්දා දැන් අපිට ඕඩර්ස් දාන එකේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. අපි මෙතෙන්දී ප්‍රොඩක්ට් එකක් තෝරගෙන බලමු මොකක්ද ප්‍රශ්නේ කියලා. ඉතින් මම මෙතෙන්දී iPhone 16 Pro case කියලා සර්ච් කරා. මොකද ගොඩක් කට්ටියට phone cases වගේ දේවල් ගොඩක් කට්ටිය AliExpress එකෙන් ගන්න නිසා. ඉතින් මම දැන් මෙතෙන්දී 16 Pro Max එන්නේ නිකන් normal මොකක් හරි බැක්කා එකක් select කරනවා. ඉතින් මෙතන product එකේ price එක විදිහට 1398ක් පෙන්නනවා. ඉතින් දැන් මම මෙතෙන්දී මෙතන තව තියෙනවා free shipping දෙන්නේ 3388ට වැඩි වුණාම කියලා. හරි කොහොම හරි අපි මේක add to cart කියලා දෙනවා. ඉතින් අපි මෙතෙන්දී go to cart දෙමු. cart එකට ගියාම මම අවශ්‍ය product එක විතරක් select කරන්නම්. select කරලා product එක select කරාම මේ පැත්තේ summary එකක් පෙන්නනවා. මෙතෙන්දී subtotal එක 1398ක් shipping වලට 335ක් වැටලා තියෙනවා. එතකොට total එක විදිහට 1733ක් වැටලා තියෙනවා. අපි checkout වලට යමු. එතකොට තමයි මේකේ හොඳම දේ දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේන්නේ නැති මෙතන අලුතින් taxes කියලා එකක් add වෙලා තියෙනවා. ඉස්සර මෙහෙම AliExpress එකේ තිබ්බේ නැහැ taxes කියලා එකක්. දැන් taxes කියලා එකක් තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී 865ක tax එකක් වැදලා තියෙනවා. එතකොට product එකේ price එක 2599ක් වෙලා තියෙනවා. ඉතින් product එකේ price එක වගේ රුපියල් 1000කින් විතර වැඩි වෙලා තියෙනවා tax උත් ගෙවුවෙන් පස්සේ shipping උයි tax උයි. ඉතින් මේ පොඩි product එකකට මෙහෙම tax තියෙනවා. අපි දැන් ඊළඟට බලමු ටිකක් ලොකු product එක ලොකු electronic item එකක් ගත්තොත් මෙතන keyboards කියලා search කරලා බලමු. ඉතින් keyboards කියලා search කරාම මෙම search set එකක් එනවා. අපි මෙතනින් සාමාන්‍ය හොඳ ඔකේ පේන keyboard එකක් select කරගමු. select කරාම මෙන්න මෙතනට එනවා. මෙතනට අහම් product එකේ price එක 9666ක් පෙන්නනවා. මේ product එක 3888ට වඩා වැඩි හින්දා අපිට free shipping හම්බ වෙනවා. ඉතින් අපි මේක add to cart දාලා බලමු. ඉතින් cart එකට add කරාන් පස්සේ මෙතන summary එකක් පෙන්නනවා. මෙතන subtotal එක කියන්නේ product එකේ price එක විදිහට 9666ක් පෙන්නනවා. මෙතෙන්දී 3880ට වඩා වැඩි හින්දා shipping free. එතකොට තව discount එකක් වැටලා total එක විදිහට 9569ක් පෙන්වනවා. ඉතින් අපි checkout ගිහින් බලමු මේකට tax එක කොච්චර වැටෙයිද කියලා. checkout ගියන් පස්සේ මෙතෙන්දී taxes විදිහට 4785ක කියන 5000කට කිට්ටු ගාණක් වැටිලා තියෙනවා. එතකොට total එක විදිහට 14355ක් වැටලා තියෙනවා. මම ආයේ මෙන්න මේ product එක පෙන්වන්නම්. taxes 2181ක් වැටලා 6544ක් කියලා වෙන්නවා. හැබැයි මේක අපිට ලංකාවේ කොළඹින් ගන්න පුළුවන් 3500කට විතර. ඉතින් එහෙම දෙයක් තියෙනවා. දැන් ඉස්සර අපිට AliExpress එකේදී ගොඩක් වෙලාවට ගණන් අඩුවට ගන්න chance එකක් තිබ්බා. හැබැයි දැන් AliExpress එකට වඩා ලංකාව ඇතුලේ ගණන් අඩු බවක් තියෙනවා. ඉතින් දැන් මෙතෙන්දී මම දවස් දෙකකට වගේ කලින් බලද්දී අපිට සාමාන්‍යයෙන් මේකේ taxes තිබ්බා product එකේ price එකට ගොඩක් ආසන්නම ගාණක් වෙන්න. හැබැයි අද වෙද්දී යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඉතින් සමහරට මීට වඩා tax අඩු ගන්නත් ඉඩ තියෙනවා. හැබැයි මේ විදිහට ටිකක් ලොකු ගාණක් tax එකක් විදිහට ගෙවන්න වුණොත් අපිට ඇත්තටම product එකක් ගන්න අමාරුයි. ඉතින් අපි ඉස්සරහට හිතමු taxes අඩු වෙයි, හරි මොකක් හරි හොඳ දෙයක් වෙයි කියලා අපි විශ්වාස කරමු. ඉතින් දැනට තියෙන තත්ත්වය මෙන්න මේක තමයි. ඉතින් ඔන්න අපි WhatsApp group එකක් හදලා තියෙනවා. link එක description එකේ තියෙනවා. අනිවාර්යෙන් join වෙන්න. ඔයාලට තියෙන ප්‍රශ්න අපිට පුළුවන් discuss කරන්න ඒ group එක හරහා. ඉතින් මේ වගේ තවත් තාක්ෂණය සම්බන්ධ news වගේම තාක්ෂණය සම්බන්ධ හැමදේම දැනගන්න PS Brother අපිව subscribe කරලා, share කරලා, like කරලා set වෙලා ඉන්න. අනිවාර්යෙන් අපේ social media pages වලටත් set වෙලා ඉන්න. එහෙනම් තවත් interesting video එකකින් හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.